මේ උන්දලා බොරුවටමයි රංගපාන්නේ. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරන රිසිලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කෝලම් බහුරු කෝලම් ඔයාලගේ හැටි ඒ කියන්නේ කාලා බීලා ඇඳලා පැළඳලා නටලා ගයලා නානා කෙලස් බර ක්‍රියාකාරකම්හි ඇලිලා මැරිලා යනවාලු. ඒ මැරිලා යන මොහොත වෙනකොට බහුරු කෝලං ඔබ බොහෝ චරිත රංගපාලා නේ බොහෝ චරිත රංගපාලා. දැන් බලන්නකෝ එක එක්කෙනා ගත්තොත් එහෙම ඔබ දැන් මේ වෙනකොට කීයක් චරිත රංගපාලාද කියලා මේ සමාජය ඇතුලේ ලදරුවෙකුගේ චරිතය, ශිෂ්‍යයෙකුගේ චරිතය, ශිෂ්‍යාවකගේ චරිතය, පෙම්වතෙකුගේ චරිතය, පෙම්වතියකගේ චරිතය, අඹුවකගේ චරිතය, සැමියෙකුගේ චරිතය, නැන්දම්මාගේ චරිතය, ලේලිගේ චරිතය, රාජ්‍ය සේවය නම් රාජ්‍ය සේවකයෙකුගේ චරිතය, සමාජ පුරවැසියෙකුගේ චරිතය, ගොවියෙකුගේ චරිතය, කම්කරුවෙකුගේ චරිතය, ඒ අතර අතුරු චරිත කොච්චරද බලන්නකෝ. මිතුරු චරිත, අභිමන් මිතුරු සංසදේ ඕකේ ඉන්න චරිත ඔක්කොම ගත්තොත් අභිමන්ද සැබවින්ම ගත්තොත් එහෙම අපි රංගපානවා. ඒ තැනට අපි ගලපන්න රංගපානවා. හැබැයි රංගපානකොට ඇත්ත එක වැහිලා යනවා නේද? නරිබෑනා නාට්‍යයේ නරියාගේ චරිතයට අඳිනවා ජයසේන කියලා හිතන්නකෝ. ජයසේන ඇවිල්ලා නරිබෑනාගේ නාට්‍යයේ නරියාගේ චරිතය රංගපානවා. අර නරියා කසාද බඳින ගම දුව ඇවිල්ලා කැලේ නටනටා ඉන්නකොට නරියා ආසා කරනවනේ නේ? දැකලා තියෙනවනේ නාට්‍ය. ඇහැල මලින් ගස් පිරීලා බලන්න හරි ලස්සනයි කියලා අර කි නටනවා කුලප්පුවට. නරියාවත් කමක් නැහැ අහුනොත් මහවත් එක්ක දෙකක් නැහැ. ආයේ දෙකක් නැහැ. නරියාවත් කමක් නැහැ. ඇහැට වැටුණා නම් ඇල්ලුවා. මේ පහුගිය කාලේ පොලිසියකට අරන් ආවා නිත්‍යානුකූලව කසාද බැඳලා එක මිනිහෙක් ගෑනු 12 දෙනෙක්. බලන්න. ඒ බැඳීමට හේතුව තක්සේරු කරලා බලනකොට හේතුව අරූගේ ඇඟේ පතේ තිබ්බ රත්තරන් පමණමයි. ඇඟිලි ඔක්කොගෙම මුදු. බේස්ලට් පත් ඇයෝ ආගේ. පෙකනියෙන් පල්ලෙහාට චේන් එක. මනාව හැඩැති වටිනා ඇඳුම් පැළඳුම්. මේ පැත්තට ඇවිල්ලා ගෑණියෙක්ව නිත්‍යානුකූලව කසාද බැඳගෙන ජන්ඩි පහට ඉඳලා ගෑණිව රවට්ටලා වැඩිපුර රට ගිහිල්ලා ආපු ගෑනු අල්ලලා තියෙන්නේ. ඒකලා ඒ ගෑණි සතු සියලුම දේ මේක බලා ගන්නවා. බලාගෙන හොරකම් කරගෙන පයින්නවා. පැනලා යන්නේ මේ ළඟපාත නෙමෙයි. ඔය අනුරාධපුරයේදී මැද වච්චේ හොරවපතාන කාටගත් දිගිලිය වාගේ දුෂ්කර පැත්තකට ගිහිල්ලා මේ මිනිස්සයා නවාතැන් අරගෙන ඒ පැත්ත ටික දවසක් ඕන තරම් සල්ලි නේද? ඒ පැත්තේ ඇවිද ඔය ධනපතියන්ගේ හෝටල් වල වැදගතුන් එක්කන් ආහාරයෙන් මෙහෙන් සරනකොට ගෑනු හිතනවා දෙව්ලොවෙන් බට කුමරෙක්.
ඊට පස්සේ මේක ඒ අතරේ හොයා ගන්නවා ඒ පැත්තේ අත මිට ඇති ගෑණියක්. ආරෙන් මෙහෙන් එබිකම් කරනකොට මේකගේ ශරීරය දැක්කාම දේහධාරි මන රූසපුවක් තියෙනවා. ඇතුලේ ඉන්නේ නරියා බව නොදැක මේකිලා ආදරය කරන්න ගිහිල්ලා නිත්‍යානුකූලවම බැඳ ගන්නවා. ගැටලුත් නැන්නේ. නිත්‍යානුකූලව බැඳගෙන අවුරුද්දක්මාරක් ඉඳලා ළමයෙක් ආහාර මේ තැනෙනකොටම අතිශය විශ්වාසවන්තයි ආදරණීයයි සියලු දේ දෙන්න තියෙන ඒවා දෙන්න කැමති මේක අහිං සැරේ ඔක්කොම ගත්තා ව්‍යාපෘතිමයි හදලා තියෙන්නේ. ඔව් ව්‍යාපෘති හදලා තියෙන්නේ ඒ ව්‍යාපෘතිය මත යනවා. අපේ කීර්ති ජයන්ත ඕයිසි මහත්තයා මේකව අල්ලගෙන ආපු දවසේ මට පොලිසියට එන්න කියලා කිව්වා. මම යනකොට මල ගෙදර වගේ. පොලිසිය අඬනවා. ඇයි ගෑනු 12ක්නේ. ගෑනු 12ක් එක පිරිමියෙක්. එක එකාගේ ළමයි ලොකුම ඉස්සරෝම ගත්ත ගෑණිගේ ළමයාට අවුරුදු 18යි. අන්තිම එකාගේ අතේ පැටියා. විලාප කියන්නේ නැද්ද? විලාප කියනවා. මගෙන් ඇහුවා අපේ හාඳුන්නේ මේකට මොකද කරන්නේ? මට උදව් කරන්න මේක බේර ගන්න කියලා. මං කිව්වා බේරන්න කිසි දෙයක් නැහැ. ඉස්සරෝම් බැඳපු ගෑනට මිනිහා ඉති. අනික් ගෑනුන්ට යන්න කියන්නේ.